මේ දූරියම්. ඔව්. fruits තියෙනවා. මොකද්ද මේක ලංකාවේ කියන්නේ ලංකාවේ නෙළුම් අල තියෙනවා. පොඩි එකයි නේද? try කරලා බලන්න ඕනේ වටලක්වන් එකක් වගේ හදලා. සයින් කීන සල්ලි තිකුණු කැන්දායි. ඒක මොකද කියන්නේ? නෙළුම් අල. නෙළුම් අල. නෙළුම් අල මලින්ගේ favorite caramel pudding එකක් හදන්න. Sri Lankan store එකට මේ යන්න ඕනේ නැහැ. මේ Sri Lankan vegetables and fruits ගන්න. ඒ ඔක්කොටම බිල ගියා. අද අපිත් එක්ක ලංකාවේ එළවලු පළතුරු ගන්න යමුද? බලන්න අපිට අද මොනවාද හම්බ වෙන්නේ කියලා. ශ්‍රී ලංකන් ස්ටෝ එකකට යන්න ඕනෙම නෑ. ලංකාවේ ඕනම එළවලුවක් පළතුරක් මේ ස්ටෝ එකෙන් අපිට හොයාගන්න පුළුවන්. අපි යන්නේ නේෂන්ස් එකට. තියෙන්නේ මේකේ පාකින් ඇත්තටම තියෙන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ්. ඉතින් underground parking free. හැබැයි අපි check out කරනකොට receipt එක stamp කරගෙන මෙයාලා මෙතන check කරනවා. ඒක පෙන්නලා තමයි ආයෙත් එළියට එන්න පුළුවන්. අද මම හිතන්නේ ගොඩක් සෙනග ඇති. අද සෙනසුරාදා දවසක්. Costa jackfruit. Oh. ඒක එකක් ගහලා නැහැනේ. අනේ 12යි. 12යි යන්න වටයි. මේ දූරියම්. ඔව්. මේ දූරියම්. ගන්නවද ඔක? ඔක ගන්නවද? star fruits තියෙනවා. මොකද්ද මේක ලංකාවේ කියන්නේ කාමරංකා. ඔව් නේ කාමරංකා. ගස් ලැබු කීයද? රම්බුටන් තියෙනවා. ඒක 12.99 LB එකක්. හා? බ්‍රසීල් පපාය 4.99. හා. මෙක්සිකන් පපාය එකම මේක 10 මොකක්ද දන්නේ ඩිෆරන්ස් එක? ඔය කියන්නේ අර බ්‍රසීල් එක රහයි කියලාද? දෙලුම් තියෙනවා. දෙලුම් 2.99යි. ලංකාවේ කෙසෙල්. අර මෙහි තියෙන ආනමාලු නෙවෙයි මේ ආනමාලුත් තියෙනවා. හැබැයි ලංකාවේ තියෙන අර පොඩි කෙසෙල් ඒකත් ගන්න පුළුවන් මෙතනින්. එකක් ඇති මං හිතන්නේ. ඒක ඉදිලා නිසා කන්න පුළුවන් දොච්චර. මේක ඉල්ලනේ. ඕකේ. කියන්නේ කොල්. ඒකේ දෙකක් 5යි. මම නම් මේ කොල් ගන්න නැහැ. මම ග්‍රේටඩ් කොකනට් එක ගන්නෙ. මොකද මට මේක කඩලා මේ පොල් ගන්න මේ තියෙනවා හිරමනයක් ගෙදර එන ටික හයි කරලා නැහැ තාම. ඉතින් මන්නේ ඔක්කා. මේක 1.79ක් LB එක. ඊටසේ බතල ඒක නම් 6.99. මෙන්න මේවා තමයි කංකුම්. මෙහි කංකුම්. හරි ලොකු පැක්ස් වල තියෙන්නේ. කංකුම් වෙන මේ අපි normal shops වලින් ගන්න බෑ. ඉතින් මම එකක් ගන්නවා මේක 7.99ක්. ලංකාවේ නෙළුම් අල තියෙනවා. හැබැයි ඒවා ලොකුයි. අර ලංකාව වගේ පොඩි නැහැ. මේවා 2.76යි. ඊසේ තලන බටු 4.99යි. ඔව් ඒ කොටකොල ගත්තද? පොඩි එකයි නේද? එක මෙහෙ මේ කොටකොල එක මේ චයිනා ෂොප් එකේ ලාපයි. මේ කරපින් ෂොප් තියෙනවා. කංකන්නවා. ගත්තද? කරපින් එකක් ගන්නවා.
ඒක ගන්න ඕනේ. ඊට පස්සේ මේ මොනවද මෑ කරල්ද? මම හිතන්නේ green beans ලොකුට දාලා එකයි 99ට. කරවිල තියෙනවා. කරවිල එකක් ගන්න. මේකේ milk chocolates තියෙනවා. මට ආසයි මේක එකක් try කරන්න. මම හිතන්නේ මේක වැටුනේ මට ගන්න කිව්වට කොහෙද. ඒකටම තියෙනවා jam. ඒ වගේ ඒවා තියෙනවා. ලංකාවේ කෑම විතරක් නෙවෙයි අනිත් items උත් මේකේ තියෙනවා. අපිට හම්බුණා හකුරු. මේක හැබැයි හොඳයිද දන්නේ නැහැ. අපි try කරන්න ගත්තා මෙන්න මේක. මේ brand එකෙන් මේක උනේ 5.99ක්. try කරලා බලන්න ඕනේ වටලක්වන් එකක් වගේ හදලා බලන්න ඕනේ මේක try මේ අපි first time මේක try කරන්නේ. එක දවසකට ඇවිල්ලා හැරිලා ගියා ගත්තේ නැහැ. ඒ සැරේ ගත්තා. ඔව්. අපි ගත්ත මොනවද? කඩේට කියන්නේ අපි වොන කැඳ. ඔව් කොළ කැඳත් එක්කත් හොඳයි. ඔව් පිට හම්බුණා හඳුන් කෝරු. කෝරුක් ගන්න. හැබැයි මේක 3යි ගන්න. මේ කපුරුත් තියෙනවා. මේ කපුරු වගේ එකක්. මේ කපුරු වගේ. මේක 5යි ගානක්. ඔය 5යි ගානක්. සෝනල්. දන්නේ මිනිසාත් එක්ක ඉන්නේ. කදම. මට එන්නේත් නැහැ. ඉතින් අරන් යන්නකො බලන්න. try කරලා බලන්න. ඒක ගහන්න එකම පාගන්න වෙයිද? ගහන්නේ ගෙදර ඉබ්බා. ඒක තියෙන මේ candle section. හොරු සල්ලිත් එකයි. සල්ලිත් තියෙන එපමණ සල්ලි වලටම තියෙනවනේ. 1.29යි. සයිස් කීන සල්ලිත් විකුණන කැන්ඩාවේ. මේව හොඳයි මොනොපලි ගහන්න. ඔයගොන්ට මතකද දන්නේ නැහැ මේ ඉස්සර මෙන්න මේක තිබ්බා චොකෝෆයි කියලා. අපේ ගෙදර මේ වගේ පෙට්ටියක් තිබ්බා. ඒකේ අපේ අම්මා එක බඩු දාලා තිබ්බා. ඒක තියෙනවා මෙතන 5.99ට. ඊපස්සේ මේක try කරන්න. with marshmallow filling. ඒකත් ගන්න. මේකේ තියෙනවා ලොකු ඉස්සෝ. මේවා 7.49යි 8.99යි 3යි 6.99යි. එක size එකට තියෙනවා. හැබැයි මේ frozen ඉස්සෝ. මම බලන්න ඕනේ දැල්ල ගන්න පුළුවන්ද කියලා. මේක නම් 5.99යි. මම මේ වීක් එකට විතරක් දාපෙකක්. white shrimp. මේකේ තියෙනවා meat section එකකුත් මේ mutton එක ඒවා ගන්න පුළුවන්. මෙතන එක මේ වගේ ගණන් prices වලට තමයි මේවා යන්නේ. Nations එකේ buffet area එකකුත් තියෙනවා. ඒකේ අපිට අරගෙන ඉස්සරහින් pay කරන්න තමයි තියෙන්නේ. ඕන එකක් choose කරලා. මේකේ තියෙන්නේ LP එකට තමයි ඒක charge කරන්නේ 12.99 per LP. ලොකු range එකක් තියෙනවා. අපිට වෙනම මෙහෙම ගන්නත් පුළුවන් අර බුෆේ එකට ඇරෙන්න මේ වගේ අපිට choose කරලා කෑම දාගෙන යන්නත් පුළුවන්. බැලුවේ අද ලන්ච් එකත් අපි ගත්තේ නැහැ. ඉතින් මොන හරි ගන්නත් කියලා. අරකන රස පාටයි. මේක රස පාටයි. මේ ඉස්සනේ දැල්ල හැදපු නේද? අරකද? ඔය එක දැල්ල. මෙතනින් ගමුනේ. මේ මොනවද අනේ? මේ pork dumplings. මේකේ තියෙන crispy items. ඒකේ Chinese can. අසපාට. හරි අපි shopping කරලා ඉවරයි. මේ බඩු ටික තමයි දැන් ගත්තේ. මම අන්තිමට කියන්නම් අපිට මේ ටිකට බිල කීයක් ගියාද කියලා. දැන් check out කරන්න තමයි යන්නේ. ඒක තමයි අපි ගත්ත lunch එක හදගෙනම Nations එකේ.
මම ගත්තේ මේක ඉස්සෝ battered prawns spicy chicken spicy කිව්වට නම් spicy ගතියක් නැහැ. ඊට පස්සේ මලිත් ගත්තේ chicken and fish නේද? එක $11.99 each. මම මේක කාලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් අපි ගත්තේ මොනවද බිල් එක කීයක් ගියාද කියලා. Okay, දැන් අපි කාලේ වරුණා ගෙදර ඇවිල්ලා දැන් මම අපි ගත්ත කෑම ජාති ටික ඔක්කොම තියාගත්තා. ඔයාලට මම පොඩි වීඩියෝ එකක් දැම්මා මේක ඉස්සෙල්ලා පොඩි ක්ලිප් එකක්. මම ඔයගොල්ලන්ට බේසිකලි කියන්නම් මොනවද ගත්තේ කියලා. මම මෙතන අරන් තියනවා එළවලු ජාති 6ක් 7ක් විතර තියෙනවා. තලන බටු, බෝන්චි, කරවිල, බණ්ඩක්කා, ගෝවා, ඒ වගේම ගොටකොළ, ඊට පස්සේ oyster mushroom, lotus roots. එද හතුනේ නෑ. ඒක මොකද කියන්නේ? නෙළුම් අල. නෙළුම් අල. ඒ වගේම carrot leeks. ඊට පස්සේ මම ගත්තා tomato, lime. ඒ වගේම තමයි අරන් තියෙන්නේ එළවලු ජාති වලට. ඊට පස්සේ පළතුරු වලට මම අරන් තියෙනවා ගස්ලබු ගෙඩියක්. ඒ වගේම කෙසෙල් අරන් තියෙනවා දෙකක්. අර ඒකේ තියෙනවා කෙසෙල් 12ක් විතර එක පැක් එකක. ඒ වගේ දෙකක් අරන් තියෙනවා. ඒව තමයි පළතුරුයි එළවලු වලටයි අරන් තියෙන්නේ. ඊට අමතරව මම ගත්තා ටින්කිරි ටින් දෙකක් ගත්තා. මම හිතන් ඉන්නවා කස්ටර්ඩ් එකක් හදන්න. මොකද කැරමල් පුඩින් මලින්ගේ ෆේවරිට් කැරමල් පුඩින් එකක් හදන්න. ඒකට ටින්කිරි දෙකයි ඊට පස්සේ හකුරු පැක් එකක් ගත්තා. ඒක ෂුවර් නෑ කොහොම වෙයිද කියලා. ඒක මම ගත්තේ වටලප්පන් එකක් හදන්න. බලමු. ඒක හැබැයි හකුරු ස්ලැබ්ස් තියෙනවා 4ක් විතර. මේකට උනේ $6ක් ගියා මේක. ඊට පස්සේ මම ගත්තා සීනි, නූඩල්ස්, ඊට අමතරව ස්වීට්ස් දේවල් වලට මම කිව්වා චොකෝ පයි කියලා පැක් එකක්. ඒක මට මතකයි පොඩි කාලේ මම ඔක් කාලා තියෙනවා. ඒක නිසා මම ඒක අයිත් ගත්තා කාලා බලන්න. ඒ වගේම මිල්ක් එකකින් චොක්ලට් ස්ලැබ් පැක් එකක්. ඔය ටික තමයි අද ගත්තේ. ඊට අමතරව මම ගත්තා මීට් ජාති දෙකක්, pork chicken, ඊට පස්සේ දැල්ලෝ එකක් ගත්තා. ඒ ටික නම් ෆ්‍රිජ් එකේ මම ටික මෙතනට දැම්මේ නැහැ. මොකද ආක්කම ඒක ෆ්‍රිජ් එකට දැම්මා. ඒ ටිකයි and including the 2 lunch packs. අපි දැන් කාපු lunch pack දෙකයි. ඒ ඔක්කොටම බිල ගියා 197යි 771ක්. අපි දැන් අර කාපු කෑම ජාති දෙකට $11.99 each කියලා තියෙනවා. ඒ අරෙන්න අනිත් ඔක්කොම ජාති grocery බඩු තමයි තියෙන්නේ. ඉතින් මේ බඩු ඔක්කොටම ඒ ගන්න තමයි ගියේ. It's gonna be about 2 weeks. අපිට මේ වගේ මේ බඩු ටික පාවිච්චි කරන්න පුළුවන් 2.5 weeks වගේ. ඊට පස්සේ මම තව අරන් තියෙනවා chili, curry miris, chili, whole chili එක. මොකද වේලපු කැලරිස්. වේලපු කැලරිස් තියෙනවා. මේක මම usually ගන්නේ අපේ ශ්‍රී ලංකන් shop එකෙන්.
ඒ වුණාට මේ මට ගිය පාර ගියාම අමතකුණා එක ගන්න. ඒක නිසා මම බැලුවා මේක මෙතන තිබ්බ නිසා ගත්තා. කොහොමද දන්නේ ස්පයිස් ලෙවල් එක යූස් කරලා බලන්න ඕනේ. ඊට පස්සේ හඳුන් කූරු එකක් ගත්තා. ඒකත් ඔයාලා දැක්ක ස්ටෝ එකේ අපි ගන්නවා. මේක ඇත්තටම අපි සුවඳ දන්නේ නැහැ. තාමත් මට සුවඳ මට නම් තාම එන්නේ නැහැ හැබැයි මේ මට හිතෙනවා හොඳ වෙයි කියලා. ඒක නිසා එකක් ටෙස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඇලුමිනියම් ෆොයිල් රැප් පැක්ස් දෙකක් ගත්තා. එකක් මම normally ගන්නේ ඩොලරාම එකෙන්. ඒ වුණාට මේ ගොඩ කාලෙකින් ඩොලරාම එක පැත්ත ගියේ නැහැ. ඒක නිසා දැක්ක නිසා ගත්තා මේ අපේ ගෙදර ඇලුමිනියම් ෆොයිල් ඔක්කොම ඉවර වෙලා. ඒ ටික තමයි. ස්පෙෂලි කියන්න ඕනේ මේ ගොටපොළ එක ගැන. මේ ගොටපොළ එක ඇත්තටම කිව්වොත් ටිකක් ගණන් මේක ශ්‍රී ලංකන් ස්ටෝ එකෙන්ම ගත්තොත්. අපි හැබැයි අර ගන්නේ ලොකු ගොටපොළ පැක් එක. ඒක මං හිතන්නේ 11යි ගාණක් විතර වෙනවා. 11යි හරි 12 ඊටත් වැඩිද මං දන්නේ මේ හැබැයි මේ එක පොඩි එක 2.21ක්. ඉතින් අපි එකෙන් 3ක්ම ගත්තා. මේක නම් 1.87ක් පොඩි එක. ඒකෙන් 3ක් ගත්තා. දෙන්නට වේල තුනට හදාගෙන ගන්න පුළුවන්. ඔව්. තුන් පාටක්. ඔව්. ඒ කියන්නේ මං හිතන්නේ මේ එක පැක් එකක් අපි දෙන්නට ඇති. දෙන්නට ඇති එක පාරකට ගන්න. behind the scenes මලිත් ඉන්නවා. එයා තමයි sounds දෙන්නේ. එයා වැදිනා. ඔය අම්මගෙන කියන්නේ මට සමහරක් ඒවා අමතකයි. මේක නම් හැමතිස්සම අමතක කරන lotus root එක. ඊට පස්සේ මම මේකත් අරන් තිනවා hot pepper මාළු මිරිස්නේ. මාළු මිරිස් එක. ඔය ටික තමයි. මම හිතනවා මේ ගාන worth කියලානේ මේ $200. මොකද හිතන්නේ? worth? මං ගැන හිතන්නේ. අපි pocket එකකින් ගියු නිසාද? ඔව්. පොඩ බීලා පිටින් අපිට. එනවාට මට හිතනවා මේ ටික worth කියලා. ඔව් සුමාන දෙකමාරක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයාලා මේ grocery වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඔයාලා මේ පැත්තේ නම් ඉන්නේ ශ්‍රී ලංකන් ස්ටෝර් එකටම යන්න ඕනේ නැහැ. මේ ශ්‍රී ලංකන් vegetables and fruits ගන්න. මම තව පෙන්වන්නේ රඹුටන්, දූරියන්, කොස් ඒ වගේ දේවලුත් තිබ්බා. ඒ වුණාට ඒක අද ගන්න ගියේ නැහැ. මොකද කොහොම අරගෙන එකපාර කන්න බෑනේ. ඒක නිසා ඒවා ටික ඊළඟ සැරේ ගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු next week. තව මම grocery hauls 2-3ක්ම දාලා ඇති මේ channel එකේ. මම ඒවා මේ වීඩියෝ එකේ අන්තිමට පොඩි කාඩ් එකක් විදිහට දාන්න. ඔයාලට ඒවත් check out කරන්න ඕනේ නම් ඒ ටික බලන්න at the end of this video. එහෙනම් අදට ගිහිල්ලා එන්න. Hope you guys enjoyed this vlog. See you in the next one. Bye.